හොඳයි සියලු දෙනාටම සුබ දවසක්. මම ඔයාලට වැඩි කතා නැතුව අද අලුත් ස්ට්‍රැටජි එකක් කියලා දෙනවා. මේක ඔලිම් ට්‍රේඩ් එකේ මම කරාට මේක එක්ස්පර්ට් ඔප්ෂන්, පොකට් ඔප්ෂන්, කෝටෙක්ස් ඒ වගේම MT5 වලට යූස් කරන්න පුළුවන් හොඳ ස්ට්‍රැටජි එකක්. මේක ට්‍රේඩින් view chart එක තමයි මේ ඉන්ඩිකේටර්ස් එක යූස් කරන්නේ. ට්‍රේඩින් view chart එක ඇනලයිස් කරලා අදාළ platform එකේ ට්‍රේඩ් එක දාන්නේ. එතකොට අපි මේක ෆෝන් එකේ මොබයිල් එකෙන් හරි ලේසියෙන් කරන්න පුළුවන්, PC එකෙනුත් කරන්න පුළුවන්. මොබයිල් එකෙන් කරනවා නම් Chrome browser එකට එක ටැබ් එකකට දාගන්න ට්‍රේඩින් view chart එක, අනිකට දාගන්න platform එක. එතකොට මම AUD CAD market එක දාගෙන තියෙන platform එකට සහ ට්‍රේඩින් view එකට ඔයාලට පේනවා පැහැදිලි down trend market එකක් තියෙනවා. ඒතකොට මේකේ down signal තමයි වැඩිපුර focus කරන්න ඕනේ. එතකොට මේ market එක down ඔයාලට පේනවා up signal එකක් දැන් ඇවිල්ලා තියෙන්නේ. කලින් down signal එකක්. මේක ළඟ signal එනවා. මොකද මෙතන ලොකුවට මේ මාකට් එක හැරෙන්නේ නැහැ. ඩවුන් මාකට් එකක් මේකේ ළඟ සිග්නල් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒවා අපි ලොකුවට කෙයා කරන්නේ නැහැ. මොකද මේකේ ඩවුන් සිග්නල් එකක් ආවා. වලට පේනවා දැන් තමයි ඩවුන් සිග්නල් එකක් ආවේ. මාකට් එක ඩවුන්. එතකොට අපි මොකද මේක කරන්නේ? අනිවාර්යෙන් ඩවුන් එකට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මොකද වැඩි ඉඩකඩක් තියෙන්නේ ඩවුන් මාකට් එකේ ඩවුන් එකට එන සිග්නල් එකට ට්‍රේඩ් කරනකොට තමයි ප්‍රොෆිට් කරන්න. එතකොට අපි මේකේ 1 minute ට්‍රේඩ් එකක් ගන්න. 1 minute ට්‍රේඩ් එකක් ගන්නවා අනිවාර්යෙන් ඩවුන් මාකට් එක නම් ඩවුන් සිග්නල් එකක්ම යූස් කරන්න. ඔයාලට පුළුවන් මේ කරන්සි පෙයාර් එක MT5 වල කරනවා නම් MT5 එකටත් මේ ස්ට්‍රැටජි එක යූස් කරන්න, මේ සිග්නල් එක යූස් කරලා කරන්න. සාමාන්‍යයෙන් ඒකේ 1 minute නෙමෙයි, ඔයාලට ඊට වඩා ටිකක් වැඩි ටයිම් එක ට්‍රේඩ් එකක් වුණත් අල්ලන් ඉන්න පුළුවන් මේ සිග්නල් වලට. එතකොට මේකේ පැහැදිලිම දේ තමයි ට්‍රෙන්ඩ් එක මාකට් එකේ බලන්න. ඒ ට්‍රෙන්ඩ් එක යන පැත්තට එන සිග්නල් එක තමයි වැඩිපුර ફોකස් කරන්න ඕනේ. අනිත් සිග්නල් නොසලකා හරින්න. මොකද අනිත් සිග්නල් වලට දැන් මාකට් එක ඩවුන් එකට නම් යන්නේ. ඩවුන් සිග්නල් එක තමයි වැඩිපුර ફોකස් කරන්නේ. අප් සිග්නල් එක වැඩිපුර ફોකස් කරන්න එපා. මොකද අප් සිග්නල් එකට දාගත්තට ලොකුවට විනින් ඇකියුරේට් එකක් ගන්න බෑ. මොකද ට්‍රෙන්ඩ් එක තියෙන්නේ ඩවුන් නම් ඩවුන් වෙන සිග්නල් එක තමයි ගොඩක්ම ඇකියුරේට්. හරි. ට්‍රේඩ් එක වින් කරා වලට පේනවා මාකට් එකේ යන විදිහයි ට්‍රේඩින් view එකේ ඒ කරන්සි පෙයාර් එක යන විදිහයි දෙකම සේම්. පොඩි වෙනසක්වත් නැහැ. වලට පේනවා AUD CAD මාකට් එක කරන්සි පෙයාර් එක ට්‍රේඩින් view එකේ කොහොමද ගිහින් තියෙන්නේ සහ ඔලිම් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එකේ කොහොමද යන්නේ, එකම වෙලාවට එකම සේම් විදිහට යන්නේ. ඒතකොට බලන්න මේ chart එක zoom කරලා බලන්න මේ chart එක ට්‍රෙන්ඩ් එක මොකද්ද කියලා. පැහැදිලි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒතකොට ඩවුන් වෙන සිග්නල් එක ගොඩක්ම ඇකියුරේට් වින් කරගන්න. හරි. මේ විදිහට තමයි මේකේ අපි ට්‍රේඩ් කරන්නේ සිග්නල් වලට මේ ඉන්ඩිකේටර්ස් එකේ. මේ ඉන්ඩිකේටර්ස් එක මොකක්ද කියන එක මම ඔයාලට පෙන්නන්නම්. උතර මම ඩොලර්ස් 30ක් දාලා ඔයාලා දැක්ක ට්‍රේඩ් එක දැම්මා. දැන් ඔයාලට පේනවා මේ පැහැදිලි ඩවුන් එකක් යන්නේ. 1 minute අපි මේක දාගත්තේ 1 minute දාගත්තේ අපිට 1 minute වලට වඩා වැඩි entry එකක් 2 minute 3 minute වගේ entry එකක් දාන්නත් පුළුවන්. ඔයාලට මේ AUD CAD මාකට් එකම දැන් ඔයාලා MT5 මොනවා හරි කරනවා නම් platform එක ඒ MT5 එකෙත් ඔයාලට මෙහෙම ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මේ සිග්නල් එකට මේ ට්‍රේඩින් view එකේ. ඒත් ඔයාලට MT5 කරනවා නම් මේ විදිහටම මොබයිල් එකෙන් මේ ට්‍රේඩින් view chart එක දාගෙන සහ MT5 app එක දාගෙන මොබයිල් එකෙන් උනත් කරන්න පුළුවන්. හරි ලේසි. ගොඩක් අය PC නැහැ. ඒතකොට මොබයිල් වලින් කරන අයට හරි ලේසි. PC එකෙනුත් මේක මේ විදිහටම කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මම ගොඩක්ම ફોකස් කරේ මොබයිල් එකෙන් කරන අයට මේ විදිහට ඔයාලට ගේමක් ගහන්න පුළුවන්. එතකොට බලන්න තවත් මාකට් එක හොඳ ඩවුන් එකට යන්නේ. මේ විදිහට තමයි මේකෙන් අපි ට්‍රේඩ් කරන්නේ. මම ඔයාලට එකක් අරන් පෙන්නනවා. මොකද මම ළඟ එන්ට්‍රි එන්නේ නැහැ. හරි අපි බලමු කොහොමද මේකට ඉන්ඩිකේටර්ස් එක ඇඩ් කරගන්නේ කියලා. ඔයාලා යන්න ට්‍රේඩින් view එකේ ඉන්ඩිකේටර්ස් මාක් එකට මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙතන ටච් කරලා සර්ච් කරගන්න ඉන්ඩිකේටර්ස් එක ඇඩ් කරන්න. මේක එක ඉන්ඩිකේටර්ස් එක ඇඩ් කරන්න. මේ ඉන්ඩිකේටර්ස් එකෙන් ගන්න සිග්නල් එක තමයි අපි යූස් කරන්නේ. ඔයාලට තව අවශ්‍ය නම් වෙන ඉන්ඩිකේටර්ස් ඇඩ් කරගන්න පුළුවන්. මෙතන SNURK කියලා සර්ච් කරගන්න. සර්ච් කරගත්තාම AYN buy sells trend signal එක එනවා. 3800ක් වගේ 3800ක් වගේ මේක යූස් කරලා තියෙනවා මේ ඉන්ඩිකේටර්ස් එක. ඔයාලට පේනවා හැමතිස්සෙම බලා ගන්න පුළුවන්. මේ සිග්නල් එක හොඳයි. වැඩ කරලා තියෙනවා මම.
එන්ට්‍රි ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට සර්ච් කරගන්න. සර්ච් කරලා ඉන්ඩිකේටර්ස් එක ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ ඉන්ඩිකේටර්ස් එක උඩට ටච් කරගන්න. ටච් කරගෙන මෙතන settings mark එක තියෙනවා. ඔයාලට පේනවා. settings mark එකට ගිහිල්ලා බලන්න මේකේ inputs වෙනස් වෙලාද කියලා. වෙනස් වෙලා තියෙනවා නම් මේකේ මේ ඔක්කොටම ටික් එක තියෙන්න ඕනේ යටේ කැර ඔක්කොටම ටික් ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ ස්ටයිල් එකේ වෙනසක් කරන්න ඩිෆෝල්ට්මයි. මොකද මේක වෙනස් කරලා අවශ්‍ය නැහැ අපිට කරන්න. මේ එන සිග්නල් එක අපිට ගන්න පුළුවන්. ස්ටයිල් එක විසිබිලිටි එක ඒවා වෙනස් කරන්නෙත් නැහැ. ඒවත් ඒ විදිහමයි. ඉන්පුට් වල අර ටික් ටික අනිවාර්යෙන් යටේ කැරෙන් ඉතුරු ඔක්කොටම ටික්ස් ටික වැටලා තියෙනවා. මේ වගේත් බලන්න චෙක් කරලා ටික්ස් මේ වෙනස් වෙලාද කියලා. මේ වගේ ටික් තියෙන්න ඕන අනිවාර්යෙන් මේ ස්ටයිල් වල. එතකොට මේකේ ටික් සෙකන්ඩ් මිනිට් hour ඒ වගේ ඔයාලට මේ ටිකේ බලා ගන්න පුළුවන්. ඒ ටිකේ ටික් ටික වැටලා තියෙනවා. ඒවා වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේක තමයි මේ ඉන්ඩිකේටර්ස් එකේ settings ටික. හරි. මේ ටික මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා උතන buy ලොකු buys එකක් ඒ වගේම sell එකක් candle එකට උඩින් වැටලා තියෙනවා. මේ candle එකට උඩින් label එකක් එක්ක buy the sell the කියන එක ඔයාලට වැටලා තියෙනවා පේනවා. එතකොට ගොඩක් දුරට sell signal එකක් එන්න කලින් තැඹිලි පාට candle එකක් හැදෙනවා. තැඹිලි පාට candle එකක් හැදිලා indicate කරනවා ඊළඟ signal එකක් එනවා කියන එක. එතකොට y signal එකට කලින් ලා green පාට light green පාට candle එකක් හැදෙනවා. ඒ වගේ එහෙම තමයි signal එකක් එන්නේ. හරි. chart එක මේ විදිහට zoom කරගන්න. chart එක මේ විදිහට zoom කරලා බලන්න trend එක ඔයාලට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්ද down ද up ද කියන එක. එතකොට දැන් මෙතනදී ඔයාලා බලන්න example එකක් විදිහට මේ trend එක down trend එකක් තියෙන්නේ. එතකොට මේ down trend එකක් තියද්දි මෙතන ඇවිල්ලා තියෙනවා buy සහ sell signal දෙකම ඇවිල්ලා තියෙනවා. buy sell signal දෙකම ඇවිල්ලා තිබ්බට මේ trend එක down. එතකොට මේකෙදි අපිට වැඩි වාසි තියෙන්නේ down පැත්තට ගන්න signal තමා win කරගන්න. මොකද ලොකු win කරගන්න up පැත්තට ඒවත් win කරගන්න පුළුවන්. නමුත් MT5 කරන අයට ලොකු trade එකක් ලොකු 50 ගණක් cover කරගන්න නම් මේ down පැත්තට ගන්න signal වලට ගොඩක් accurate එකක් තියෙනවා. දැන් අපි මේකෙදි ගන්නේ 1 minute trade නිසා 1 minute 2 minute වගේ trade නිසා අපිට buy පැත්තට ගත්තත් win කරගන්න පුළුවන්. මොකද 1 minute candle දෙකකින් තුනෙන් වගේ profit කරගන්න. දැන් මම මේකෙදි ගන්න 1 minute නිසා එක candle එකකින් ඊට පස්සේ profit කරගන්න පුළුවන්. නමුත් accurate වරදින්නේ down පැත්තට ගන්න signal වලට එන signal වලට trade එක දාගත්තා නම් මොකද trend එක down නිසා. ඒක ඔළුවේ තියාගෙන trade කරන්න. එතකොට loss වෙන්නේ නැහැ. ඔයාලට අනිවාර්යෙන් හොඳ profit ගන්න පුළුවන්. හොඳ strategy එකක් මේක කරලා බලන්න. ඔයාලට mobile එකේ මේ විදිහට ටැබ් දෙකම ඕපන් කරන්න. මගේ ඔයාලට පේනවා මෙතන මම ට්‍රේඩ් කරන platform උත් එක්කම තියෙනවා. ඒතකොට මම trading view chart එක ඉස්සරලා දාගෙන තියෙනවා. අන්තිමට දාගෙන තියෙනවා. ඊට පස්සේ Olim trade platform එක තියෙනවා. මේ විදිහට කරන් යනවා. හරි. ඔයාලා මේක කරලා අනිවාර්යෙන් මේකේ accurate එක හොඳද නැද්ද කියන එක වීඩියෝ එකට කමෙන්ට් කරන්න. හරි. එහෙනම් මම ගිහින් ඔයාලට ජය වේවා.